ආයුර්වේද YouTube channel එකට අපි ඔයගොල්ලන්ව බොහෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. දැන් අපි අපේ YouTube channel එකෙන් ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ඔයගොල්ලන් නිරෝගීමත්ව තියන්න, ලස්සනට තියන්න, අත්බෙහෙත් වර්ග මම දැන් වසර ගණනාවක් තිස්සේ අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔය අතර බොහෝ දෙනෙක්ගේ වැඩිම ඉල්ලුමක් තියෙනුණු අපේ අවශ්‍යතාවයක් තමයි අපි කෙට්ටු වෙන එක. කෙට්ටු වෙන කරන්න පුළුවන් ඩයට් ප්ලෑන් තියනවාද? එහෙම නැත්නම් එක්සර්සයිසස් තියනවාද? විවිධ දේවල්. ඉතින් ඔය අතර ආහාර පාන බොහොමයක් අපි මේ වෙනකොට ඔයගලන්ට කියලා තියෙනවා. ඉතින් මට හිතුණා ඒ කොච්චර කිව්වද අපිට ඕනේ දැන් අපේ විවිධත්වෙකුත් ඕනේ ඔය කියන දේවල් හරි. ඒ දේවල් වලට තවත් දේවල් එකතු කරගත්තොත් අපිට අර අකමැත්තකින් කරුව බොහොම රසවත්ව කැමැත්තෙන් මේ ඩයට් ප්ලෑන් එකක් කරගෙන යන්න පුළුවන්. ඉතින් කෙට්ටු වෙන්න බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් නිරෝගීමත්ව සිරුර සිහින් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට හොඳ රසවත් බඩ පිරෙන බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අද මම කියන්නේ. හැබැයි දැන් මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එක ගැන කියනකොට ඔයගොල්ලෝ කියයි සමහරවිට මේක ටිකක් ප්‍රසිද්ධ එකක් නේ කියලා. ඔව් මේක ප්‍රසිද්ධ එකක්. ඉතින් මේකට ආයුර්වේද අපිත් අපේ ආදේශක ටිකකුත් එකතු කරලා තව මේක වැඩි දියුණු කරලා තමයි අද අපි ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්නේ. මුලින්ම අපි බලමු මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. හරි අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියනකොට ඔයගලන්ට මතක ඇති අපේ ආයුර්වේද මික්ස් නට් පැක් එක. අපි මික්ස් නට් පැක් එකේ පැක් එක ඔක්කොම එකටනේ පෙන්නන්නේ. ඕන්න මම අද මේ නට්ස් වර්ග වෙනම බෙරීස් වර්ග වෙනම පෙන්නනවා. මෙතන තියෙනවා ආයුර්වේද බ්‍රසීලියන් නට්ස්. ඒ වගේම මෙතන තියෙනවා මැකඩමියා. ඒ වගේම මෙතන තියෙනවා ආමන්ඩ්ස්. ආමන්ඩ්ස් නම් ගොඩක් අය දන්නවා. මේ තියෙන්නේ sunflower seeds. ඒ වගේම මේ තියෙන්නේ hazel nuts. මෙතන තියෙනවා වට්ටක්කාට. එහෙමත් නැත්නම් pumpkin seeds. ඒ වගේම මෙතන තියෙනවා walnuts. ඔන්න berries ගැන මතක් කරානේ. berries කියලා කියනකොට මෙතන තියෙනවා අපේ cranberry එක. ඒ වගේම මෙතන තියෙනවා blueberry එක. දැන් මේ berries දෙක පෙන්නපු හින්දා මේ දෙක මෙහෙම වෙනම ඔයගලන්ට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ආයුර්වේද mix berry pack එක කියලා මේ දෙක mix කරලා ගන්නත් පුළුවන්. ඒ වගේම දැන් මෙතන මේ nuts එක කිව්වනේ. මේ nuts එක මෙහෙම වෙනමත් ඔයගලන්ට අවශ්‍ය විදියට grams ප්‍රමාණ වලින් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එකතු කරලා ගන්න berry pack එක වගේම එකතු කරලා ගන්න nuts pack එක ගන්නත් පුළුවන්. හැබැයි දැන් අද මේ nuts වලට අමුතු මේ nuts එක ඔක්කොම ඉතින් මගේ ළඟ තියෙන හින්දා මම දානවා. ඕගොල්ලෝ ළඟ තියෙන මොනවද? ඒ තියෙන දේවල් වලින් අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා අපේ ආයුර්වේද flax seeds. එහෙමත් නැත්නම් අර හන ඇට කියලා කියන්නේ. ඉතින් මේවත් ඕගොල්ලන්ට අපෙන් ගන්න පුළුවන්. අද මේ වැඩේට උදේ බ්‍රෙක්ෆාස්ට් එකට මේකත් මට ඕන වෙනවා. ඊට අමතරව chia seeds උත් ඕන වෙනවා. chia seed ගැන ඔයගොල්ලෝ දැන් ගොඩාක් දන්නවනේ. ආයුර්වේද අපි ගොඩාක් විස්තර chia seed කියන්නේ මොනවද? ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජන මොනවද කියලා මතක් කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා fresh milk ටිකක්, yogurt එකක්, ඒ වගේම මෙන්න මෙහෙම භාජනයකුත් ඕනනවා. ඉතින් මේ භාජනයට මම මුලින්ම ඕන කරන ඉන්ග්‍රීඩියන්ට් එක දාගෙන තියෙන්නේ මෙතන තියෙනවා oats. ඉතින් oats උත් ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ මීල් එකට කියන්නේ overnight oats meal කියලා. ඔව් දැන් මේ නම අහපු ගමන් ඔයගොල්ලෝ දැන් කියයි මේ අපි දන්න එකක් කියලා. හැබැයි මේක තව වැඩි දියුණු කරලා ඔයගොල්ලන්ට රසවත්ව, ගුණවත්ව හොඳට බඩ පිරෙන ආකාරයෙන් තමයි අපි අද හදන්නේ. ඊට අමතරව ඔන්න මෙතන තියෙනවා fruits වර්ග ටිකක්. මේකට ඔයගොල්ලන්ට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සමහර එක දවසකට ඔයගොල්ලන්ට berries ස්ට්‍රෝබෙරි වගේ හොයාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපිට ලංකාවේ ඒවා ටිකක් අර සුලභව හොයාගන්න අමාරුනේ. ස්ට්‍රෝබෙරි තියෙන දවසට ස්ට්‍රෝබෙරි පැක් එකක් ගෙදරගෙන ආපු දවසට ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකක් පාවිච්චි කරලා ඊට අමතරව ඔන්න මට අද හම්බුණා ඩ්‍රැගන් ෆෘට් මම පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් ඔයාලට අඹ පාවිච්චි කරන්න පුළුවන්. බනානා කෙසකිලි පාවිච්චි කරන්න පුළුවන්. අලි පෙරුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමුද වැඩේ කොහොමද කරන්නේ කියලා. හරි මෙතන මම මේ oats මේස හැදි 4ක් විතර පාවිච්චි කරනවා. මේක ඔයගොල්ලෝ කන විදිය අනුව සමහර විට දැන් පළවෙනි හෙට උදේට මේක ආහාර ගන්න. ඒකට මේක මදි වුණොත් මේක ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා oats මේස හැදි මම කන ප්‍රමාණය අනුව දැන් මම හදාගන්නේ 4ක් විතර ප්‍රමාණයක්. මම මේක දාගන්නවා. මම අර කලින් කිව්වේ chia seed උත් ඔයගලන්ට මේස හැන්දක විතර ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මේස හැන්ද දෙකක් විතර එකතු කරගත්තත් ඒක වැඩියක් වෙන්නේ නැහැ. මොකද chia seed කියලා කියන්නේ අපිට බර අඩු කරගන්න හොඳ ආහාරයක් වෙන නිසා. මේකට මේ ඉතුරු nuts එක එකතු කරගන්න තමයි තියෙන්නේ පිළිවෙලට. මේකට අපි දාගන්නවා flax seed හන ඇටි තේ හැඳි දෙකක් විතර ප්‍රමාණයක්. හරි අපි oats එකට flax seed දාගත්තා. ඒ වගේම මම ගත්තා සූර්යකාන්ත ඇට sunflower seeds ටිකක් ඒක දාගන්නවා. ඒ වගේම pumpkin seeds වට්ටක්ක ටිකක් දාගන්නවා.
වගේම මම කිව්වා මේකට බෙරිසුත් දාගන්නවා කියලා. මේ තියෙන්නේ බ්ලූබෙරි. මේකෙන් උණ වගේම මේ බෙරිස් එක කනකොට බ්‍රෙක්ෆාස්ට් එක හරිම රසයි. මේ තියෙන්නේ අපේ ක්‍රැන්බෙරිත් එකතු කරගන්නවා. ඉතින් මේ නස් එක ටිකක් අර සයිස් එකෙන් ලොකු නිසා මම මේවා පොඩ්ඩක් පොඩියට කපා ගන්නවා. මේව ඔයගොල්ලෝ එහෙම ලොකුවට කන්න කැමති නම් එහෙමයි. තමන් කැමති විදිය අනුව සකස් කරගන්න පුළුවන්. ගොඩාක් පොඩි කරන්න ඕනේ නැහැ. එකට කපා ගත්තාම වගේ ඇති. මැකඩමියා සීඩ් එකත් අපි නට් එකත් එහෙම දෙකට කපා ගත්තා. ඒ ටිකත් මේකට එකතු කරගන්නවා. බලන්න කොච්චර මේ නට්ස් ಜಾති තියනවද, බෙරීස් තියනවද. මේක මේ බැලුමටම හරිම ගුණයි. දැන් ගුණ දේවල් රස නැහැ කියලා කියනකොට මේක හදලා බලන්න. මේක නම් හරිම රසයි. ඉතින් මේකට තව ප්ලම්ස් වර්ග, තව ඔයගොල්ලෝ ළඟ තියෙන ඕනෑම නට් එකක්, බෙරි එකක් මේ වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරනවා යෝගට් එකක්. යෝගට් එකත් එකතු කරා. ඊට පස්සේ මම මේකට අර අපි කලින් ගත්තු ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. මේක සම්පූර්ණ උදේ ආහාර වේලක්. සාමාන්‍යයෙන් මේ එළවලුත් එක්ක ලොකු බත් එකක් කාලා පුරුදු කෙනෙක්ට කියන්න පුළුවන් මේකෙන් බඩ පිරෙන්නේ නැද්ද කියලා. නෑ, මේකෙන් හොඳටම බඩ පිරෙනවා. එක දවසක් කාලා බලන්න ඒ වගේම බඩට පුදුම අර ෆූල් එකක්, සැහැල්ලුවක්, ඒ වගේම හොඳට බඩ පිරෙන එකක් දැනෙනවා. දැන් මේක මෙහෙම තිබුණට මේක අපි කද්දී මේ විදිය නෙවෙයි, ටිකක් වෙනස් වෙනවා. ඉතින් මේක මෙහෙම හොඳට මික්ස් කරලා දැන් අපි හදලා ඉවරයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක. එහෙම හොඳට වහලා මේ වගේ භාජනයක් හොයාගන්න. එතකොට ඔයගලන්ට දැන් පෙනුමඩුත් මේක හරි කන්න ආසෙ හිතන පෙනුමක්. ඒ වගේම මේක සකස් කරගන්නත් හරි ලේසි. වහන්න වෙනම භාජන හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙම හොඳට සීල් වෙන වහලා මේක ෆ්‍රිජ් එකේ දාලා මේක උගල රෑට තමයි හදන්නේ. රෑට හදලා ෆ්‍රිජ් එකේ දාලා උදේට අපි බලමු මේක කොහොමද කියලා. ඉෂාරා ඊයේ හදපු ඕවර්නයිට්ස් ඕට් මීල් එක. දැන් අපි හිතාගෙන ඉතින් මේකට අදර ඩ්‍රැගන් ෆෘට් එක දාන්න. ඒ වුණාට උන්නේ දෙලුම් වගේක් හම්බුණා. එතකොට දෙලුම් තියෙනවා. මේක උදේ දැම්මේ. දැන් චුට්ටකට කලින් දෙලුම් ටික, කෙසෙල් ටික, එතකොට මේ ඩාර්ක් චොක්ලට්. පොඩ්ඩක් ඉතින් චොක්ලට් පවුඩර් තිබ්බත් කමන්නේ නැහැ. එතකොට රසයිනේ අපි ඩයට් එකක් කරනවා රසර ගන්නත් වෙයි. දැන් අද උදේ මම ප්‍රෝග්‍රෑම් එකට යන්න ලෑස්ති වෙනවා. හැබැයි ඊට කලින් මේක දැන් ෆ්‍රිජ් එකේනේ තිබ්බේ. මට අරගෙන කන්න පුළුවන්. මට ඕන මේක වාහනේ අරගෙන යන්නත් පුළුවන්. මොකද මේකේ කූල් එක ටිකක් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම මේක දැන් රසයි. හැබැයි රස වුණාට මම මේකට අපේ මේ ආයුර්වේද නිදි මාස 6කට වැඩිය පරණ කරපු මීපැණි පොඩ්ඩකුත් දාගන්නවා. මීපැණි තේ හැන්දක් ඇඳ දෙකක් විතර දාගත්තට කමන්නේ නැහැ. මොකද පරණ මීපැණි කෙට්ටු වෙන්න හොඳයිනේ. එතකොට මේකේ තව රසයකුත් තියෙනවා. අපිට අර ඩයට් එකක් කරනකොට රස කොහොමද ඒක වැදගත් වෙනවනේ. ඒක නිසා මීපැණි පොඩ්ඩකුත් දාලා මම තියාගෙන දාගමු අපි. එහෙම තියාගෙන මීපැණි පොඩ්ඩකුත් දාලා මම හරියටම රස බලලා කියන්න. මම මෙතින අපේ පරණ මීපැණි බලන්න මේ රත්තරන් පාටට අන්න තියෙන මේ කොටුව මුඩි. හරි. මෙහෙම දාගත්තා. මට ඇටි එක තේ හැන්දා. යන්න. දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් මේකේ ඇත්තම රහ. මෙහෙම බලලා මේ පළතුරුත් එක දැන් මේකේ තියෙන නට්ස් ಜಾති ඔක්කොම මාරු රහයි. සමහරවිට අපි හිතන්නේ ෆ්ලැක්ස් සීඩ් අර කැපෙනකොට එච්චර රහද කියලා. ඒ ෆ්ලැක්ස් සීඩ් වලින් අමුතු රහක් එනවා. චියා සීඩ් වලින් උතේම අනිත් නට්ස් ಜಾති දෙම මේකට ඔයගොල්ලෝ කැමති පළතුරක් දාගන්න. කැමති පළතුරක් දාලා පළතුරු ටික උදේට දාගන්න. මැංගෝ දාගන්න පුළුවන් ඕන දෙයක්. දාගෙන ඉවරලා මේක රස විඳින්න මේකෙන් කෙට්ටුත් වෙනවා. ලස්සනත් වෙනවා. පෝෂණය ඔක්කොමත් තියෙනවා. සහ ඒක රසයි. දවසම හොඳට පිරලා ඉන්න පුළුවන් උදේ කාලෙම. ඒක නිසා කාලා බලන්න. මේක හරි රස කෑමක්. කාලම කියන්න අපිට.